හලෝ අලුත් ව්ලොග් එකක් අරගෙන ආවා. අද මම ගෙනාවේ අපේ ගමේ මම හිතන්නේ ගොඩක් රටවල ගොඩක් තැන්වල මේක වෙනවා. පල්ලියේ එක එක කොටස් වලට බෙදලා ඉන්න කට්ටිය, ගමේ ළඟ කට්ටිය දේවමෑණියන්ගේ සුරෝමක් අරන් ගෙදරින් ගෙදරට ගිහිල්ලා යාඥා කරනවා. එන්න හදපු මණ්ඩපය තමයි මේ. ඒක ලස්සන පෙවුනට ඒක හදන්න ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. අපේ හැමෝම එකතු වෙලා බැරල් එක ගල් ඕවා මේව තියලා උස්සට ලස්සනට ඇතුලේ තියෙන මොනවද කියලා හිතාගන්න බැරි වෙන්න හදනවා. ඔය අනිත් අයට කොහොමද දන්නේ? අපේ ගෙදරට නම් දේවමෑණියෝ එන දවස කියන්නේ මාරම ස්පෙෂල්. එදාට අපේ මුළු පවුලේ අය නෑදෑයෝ ඔක්කොම ඇවිල්ලා වැඩ කරන අයට hina වෙනවා, වෙන කතා කියනවා. එතන හරිම විනෝද දවසක්. කට්ටියක් වැඩ කරද්දී කට්ටියක් hina වෙනවා, උපදෙස් දෙනවා. ඔය ඉන්නේ අපේ සුදු අම්මා, මම්මා, පුංචා අපේ අම්මගේ අක්කලා නංගිලා ටික. අපි හැමෝම ඉතින් ඉන්නේ කොහෙද? hinaව තමයි ඉතින් එතන. දැන් මේ තමයි ෆිනිෂින් එක. මේ ගානට ගේන්න ගොඩක් දේවල් ඔතනට තියන්න උනා. තියලා ඒ ඔක්කොම ලස්සනට වහලා ඔය රැක් එක නම් අපි කියලාම හැදෙව්වා මල් වලට. අපි හැමදාම පුරුද්දක් විදිහට දේවමෑණියෝන් එනකොට එයාට ලස්සන ගවුමක් දානවා. මේක අපිම තමයි ඩිසයින් කරන්නේ හැමදාම. සුදු පාටේ ගවුමකට පර්ල්ස් ඔක්කොම අපි අතින් අල්ලලා අපි ලස්සන ගවුමක් දාලම තමයි ගෙදරට ගන්නේ. මේ ඒ ප්‍රොසෙස් එක. මේකට මට ඉතින් උදව් කරනවා හැමතිස්සෙම පොඩි කට්ටිය. මට කිව්වට මේකේ ලොකුම වැඩේ කරන්නේ අපේ අම්මා. මම නම් ඉතින් පැත්තක ඉඳන් උපදෙස් දෙන එක තමයි කරන්නේ. අපි ඒකට මල් වලට හැමදාම රෝසස් එතකොට ගොඩක් එක්ස්පෙන්සිව් මල් වලට වඩා අපි ගන්නවා හැමතිස්සෙම නිලුම් මල්. ඒව චුට්ටක් කොස්ට් එක අඩුයි, නමුත් ලස්සනට හදන්න පුළුවන්. හැබැයි මලෙන් මලට අපි රෝස මලක් වගේ වෙන්න මල් නමන්න ඕනේ. ඒකට දක්ෂයි අපේ සිතුම් විතරක් නෙමෙයි හැමෝම එකතු වෙලා මලෙන් මල ඔහොම අරගෙන ලස්සනට නමලා අපි නෙළුම් මලක් රෝස මලක් වෙන්නම හදනවා. තව අපි මල් ගොඩාක් ගන්නවා එක જાතියේ. ඒ මල් ගොඩාක් ගන්නකොට ගොඩාක් ලොකු ගාණක් යන නිසා අපි කොස්ට් එක අඩු කරන්න පුළුවන් බජට් මලුත් ගන්නවා. ඉතින් මේ වගේ ලස්සන රෝස මලක් වගේ හැදෙනවා. හැමෝම එකතු වෙලා ඒ වැඩේ කරන ওই පොට්ටුව තමයි අපි ගේන්නේ. ගෙනල්ලා මේ වගේ ලස්සන මල් වෙන්න හදා ගන්නවා. ඊට පස්සේ මල් ඔක්කොම අපේ හැම දෙයකම ක්‍රියේටිව් වැඩක් කොහෙද? එතනින් අපි සුදු අක්කා. එයාට තමයි ෆුල් ක්‍රෙඩිට් එක. ජීවිත කාලෙම අපේ ඔක්කොංගෙම වෙඩින්ස් වල එතකොට මොන ඉවෙන්ට් එක තිබ්බත් බර්ත්ඩේ එකක් තිබ්බත් ඔක්කොම ඩෙකොරේෂන්ස් එයා තමයි කරන්නේ. ඔය ඔක්කොම මල් එයා ලස්සනට ගහලා ඔය අයිඩියාස් ඔක්කොම එයාගේ. එයා ෆෝන් එකෙන් හොයලා එයා තනියම හිතලා ඒක එයාට ඕන විදිහටම කස්ටමයිස් කරලා තමයි එයා ඒක හදන්නේ. එයා ඒකට මාර ටැලන්ට්. මේ අපි මල් ඔක්කොම ගෙන කඩෙන් ගෙන ආපුවා කට්ටියට කියලා ගෙන්න ගත්තේ ඔක්කොම ලස්සනට හදලා. මේ නම් ඉතින් අස් කරන ගමන් වැඩක් වෙනකොට ගේ ඇතුළ කොච්චර හැඩි වෙනවද පේනවනේ. ඔක්කොටම පස්සේ දේවමෑණියෝ එන වෙලාව ආවා. අම්මෝරසන් කියලා තමයි ගෙදරට ගන්නේ. ඊට පස්සේ අපි දේවමෑණියන්ට අපි හදපු අලුත් ගවුම දාලා, ඔටුනු දාලා, දුම් මල්ලලා, මල් මාල දාලා ගේ ඇතුළට පිළි අරගත්තා. දාවිගේ පුත් ජෝසප් ඔබේ විතරනේ මරියා පාවා ගන්නට බිය නොවන්න. මණ්ඩේ ගෙම්ගෙන ඇත්තේ සුද්ධාඥානන් අපි ඔන්න ඔය වගේ ඔරසන් සේරම කෙලිවරුනහම ආපු කට්ටියටම කන්න බොන්න කෑම බීම අපි දෙනවා. අපි විතරක් නෙමෙයි හැමෝම එන අයට දෙනවා. මේ තමයි අපි අල්ලට සලකපු විදිය. හැමෝම එක්ක බෙදාගෙන කෑම කාලා රසබර කතා ටික ගමේ කට්ටියම කතා වෙලා තමයි යන්නේ. මේක හොඳ දෙයක්. ගමේ හැමෝම එක්ක මුතු වෙලා සුවදවන මේ වැඩේ කරන්නේ. තරහ මරහ නැහැ. තරහයි ගෙවල් වලටත් කට්ටිය යනවා. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. පවුලේ හැමෝම එනවා ගෙදරින් ගෙදරට. ඒත් එක්ක මට අද ස්පෙෂල්ම දෙයක් වුණා. සාමාන්‍යයෙන් දේවමෑණියෝ අපේ ගෙදරට එන දවසක අනිවාර්යෙන්ම මට ස්පෙෂල් දෙයක් වෙනවා. ඒ තමයි මේ මට මගේ පවුලේ කෙනෙක් කරනහම පිටතිනකින් හම්බෙච්ච එක්ස්පෙන්සිව්ම ගිෆ්ට් එක මේ. මගේ අද සතුට ඩබල් කරා ඇත්තට මේකෙන්. අපි ලස්සනට දේවමෑණියන්ව තියලා ඔක්කොම ඉවරුණාට පස්සේ මේ වගේ තමයි ලස්සනට අපේ ගෙදර දේවමෑණියෝ වෙනුවෙන් යාට
එයාව තියාගන්න දවස් දෙක ලස්සනට තියාගන්න අපි මල් පුරෝලා හදාගත්තේ. ආපු හැමෝම යාඥා කරලා කාලා බීලා අපි නෑදෑයොත් ඇවිල්ලා මේක බලලා ගියාට පස්සේ අපි තනියම මොරසන් කියනවා හැමදාම. මේකේ ලස්සන vlog එකකින් ආයෙ හම්බෙනකම් bye හැමෝටම.